අද රැට කණ්ඩ නැතත් හෙට උදේ පණ පිටින් ඇහැරනවා කියලා නිදා ගන්න පුළුවන් රටක් හදලා දුන්න නායකයා. මේ රටවල්ද මේවා? මේවා තමයි උණ්ඩු. වටින්නේ මගේ රට. දෙවනුවක් වටින්නේ මගේ රට. බඩින්න ඒකට කමක් නැහැ. මම බැනුම් අහන්න ඔක්කොටම සූදානම්. බැනුම් අහන්න සූදානම් වෙඩි කන්න හායි කොහමද යාළුවනේ ඉතින් ඔන්න ගොඩක් දවසකට පස්සේ මම වීඩියෝ එකක් අරන් ආවා RD YouTube channel එකට. ඉතින් අද මම වීඩියෝ එකෙන් අරන් ආවේ මොකද්ද කියලා ගොල්ලන් එකට ගිහිල්ලා බලමු. ඒ වගේම තමයි විශේෂම දේ RD ලංකා YouTube channel එක subscribe කරන්න. ඒ වගේම පහළ තියෙන bell icon එකත් all දාගෙන තියාගන්න කියලා ගොඩාක් ඒකට කමක් නැහැ. මම බැනුම් අහන්න ඔක්කොටම සූදානම්. බැනුම් අහන්න සූදානම් වෙඩි කන්න සූදානම් වෙලානේ මම තීන්දුව ගත්තේ. තමුන්නාන්සලා අපතේ කරන්න එපා යුද්ධ කරන්න තීන්දුව ගන්නකොට මම තීන්දුව කරලා ඉවරයි. මමත් අපේ පවුලටත් සියලු දෙනාට. ඒක දැනගෙන තමයි අපි කරේ. අපි කරේ දෙමළ ජනතාවට විරුද්ධව කරන යුද්ධයක් නෙවෙයි. ඒක මතක තියාගන්න. ඔබ හැම වෙලාවෙම පෙන්වන්න හදනවා අපි ජාතිවාදීව ඒ යුද්ධය පටන් ගත්තා කියලා. උත් අපි කරේ ප්‍රභාකරන් නැමැති ත්‍රස්තවාදියාට විරුද්ධව. එක එක්කෙනාට චෝදනා කර කාලය කන්න එපා. අපේ RD ලංකා YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ගොඩාක් ආදරයෙන් ඉල්ලනවා. කවුරු හරි කියනවා නම් අපි රාජපක්ෂවරුන්ට කඩේ යනවා කියලා. ඔව් මන්ත්‍රීතුමනි අපි රාජපක්ෂවරුන්ට කඩේ යනවා. මං එදත් රාජපක්ෂවරුන්ට කඩේ ගියා. අදත් යනවා හෙටත් යනවා. ඒකට මට හේතුවක් තියෙනවා. අද රැට කණ්ඩ නැතත් හෙට උදේ පණ පිටින් ඇහැරනවා කියලා නිදා ගන්න පුළුවන් රටක් හදලා දුන්න නායකයා. මේ රටේ මිනිස්සුන්ට නිදහස දුන්න නායකයා. මේ රටේ මිනිස්සු මහදවල් රෑ වෙලාවක් නැතුව මෙරි වැටෙන බෝම්බ පත් වෙන බෝම්බ ගහන රටේ වෙඩි තියලා මර. ඒ නිසා මට පළමුවෙන් වටින්නේ මගේ රට. දෙවනුවක් වටින්නේ මගේ රට. මේ රටවල්ද මේවා? මේවා තමයි උණ්ඩු. මේවා රටවල්